කවදා හරි හිතලා තියෙනවද ඉස්කෝලේ යන බස් එක එකපාරට බ්‍රේක් කරද්දී අපි ඉස්සරහට විසිවෙන්නේ ඇයි කියලා? එහෙමත් නැත්නම් හයියෙන් එන ක්‍රිකට් බෝලයක් අල්ලද්දී අතට මාර විදියට රිදෙන්නේ ඇයි කියලා? ඔරුවකින් ගොඩට පනිද්දී ඔරුව පස්සට යන්නේ ඇයි කියලා? මේ හැම සිදුවීමක් පිටිපස්සේ තියෙන්නේ මේ මුළු ලෝකෙම හැම චලිතයක්ම පාලනය කරන නිව්ටන්ගේ නියම 3. අද අපි මේ නියම 3ම කම්මැලි නැතුව විභාගෙටත් ලියා ගන්න පුළුවන් වෙන විදිහට එකම වීඩියෝ එකකින් ඉගෙන ගමු. මෙය හොයාගත්ත සර් අයිසෙක් නිව්ටන් 1687 දී මේ නියම 3 ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒ කාලේ මිනිස්සු හිතුවේ ගමන් කරන දේවල් නිකම්ම නතර වෙනවා කියලා. හැබැයි නිව්ටන් හොයාගත්තා ලෝකයේ තියෙන හැම චරිතයක්ම පාලනය වෙන්නේ බලය කියන දේ මත පදනම් වෙච්චි නිශ්චිත නීති මාලාවකින් කියලා. හිතන්න ලෝකෙ තියෙන ලොකුම ස්පේස් එක්ස් රොකට් එකක් අභ්‍යවකාශයට යන්න ලෑස්ති වෙනවා කියලා. එන්ජිමෙන් උඩට දෙන බලයට සමාන බලයක් යකඩ කොක්කු වලින් පල්ලෙහාට දෙනවා. ඒක සමතුලිත බලයක්. හැබැයි යකඩ කොක්කු ගැලවුණු ගමන් ඒක අසමතුලිත බලයක් වෙලා රොකට් එක උඩට විසි වෙලා යනවා. මේසයක් තල්ලු කරද්දිත් ඒ වගේමයි. තනියම තල්ලු කරද්දී යන්නේ නෑ බලය සමතුලිත නිසා. යාළුවොත් එක්ක තල්ලු කරද්දී ඒක අසමතුලිත බලයක් වෙලා ඉස්සරහට යනවා. නිශ්චල දෙයක් චලනය කරන්න නම් අනිවාර්යෙන්ම අසමතුලිත බලයක් ඕනෙමයි. මේසරෙත් එකපාරටම ඇද්දට කෝප්ප බිම වැටෙන්නේ නැත්තේ අවස්ථිතිය නිසයි. යම් කිසි දෙයක් පවතින තත්ත්වයේම දිගටම රැඳී ඉන්න දරණ උත්සාහය අවස්ථිතිය කියලා කියනවා. බස් එක බ්‍රේක් කරද්දී අපේ ඇඟ ඉස්සරහට යන්නෙත් මේ නිසයි. විභාගෙට ලියන්න ඕනේ අර්ථ දැක්වීම බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. දෙවනි නියමය හරියට තේරුම් ගමු. හිතන්න ඔයාලා සෙල්ලම් කාර් එකකට හෙමින් තල්ලුවක් දෙනවා.
ඒක හිමින් යනවා. හැබැයි හයියෙන් තල්ලු කළොත් ඒක වේගයෙන් යනවා. ඒ කියන්නේ බලය F වැඩි වෙද්දී ත්වරණය A වැඩි වෙනවා. මේකට අපි කියනවා අනුලෝම සමානුපාතිකයි කියලා. දැන් අපි එකම බලයෙන් ටෙනිස් බෝල් එකටයි බර යකඩ බෝල් එකටයි දෙකටම ගහනවා. බර අඩු ටෙනිස් බෝලේ වේගයෙන් ඉගිලිලා ගියාට බර වැඩි යකඩ බෝලේ යන්නේ හිමින්. ඒ කියන්නේ ස්කන්ධය M වැඩි වෙද්දී ත්වරණය A අඩු වෙනවා. මේකට අපි කියනවා ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. දැන් බලමු නිව්ටන්ගේ දෙවැනි නියමය මොකක්ද කියලා. වස්තුවක ඇතිවන ත්වරණය එය මතේ දෙන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේකෙන් තමයි භෞතික විද්‍යාවේ සුපිරිම සමීකරණය වෙන F සමානයි ma හැදෙන්නේ. මේක ප්‍රස්ථාර වලින් බැලුවොත් බලය වැඩි වෙද්දී ත්වරණය වැඩි වෙන නිසා A සහ F ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වෙනවා. හැබැයි ස්කන්ධය වැඩි වෙද්දී ත්වරණය අඩු වෙන නිසා A සහ M ප්‍රස්ථාරය වක්‍ර රේඛාවක්. බලය මනින්නේ නිව්ටන් වලින්. එක නිව්ටනයක් කියන්නේ මොකක්ද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන වස්තුවකට තත්පර වර්ගයට මීටර් එකක ත්වරණයක් ලබා දෙන්න අවශ්‍ය කරන බලයට තමයි නිව්ටන් එකක් කියලා කියන්නේ. මේ අර්ථ දැක්වීම අනිවාර්යෙන් පාඩම් කරගන්න. ගොඩක් අය ස්කන්ධයයි බරයි පටලව ගන්නවා. අපි කඩේට ගිහින් සීනි කිලෝ එකක් දෙන්න කිව්වට කිලෝග්‍රෑම් කියන්නේ බර නෙමෙයි, ස්කන්ධය. ස්කන්ධය කියන්නේ වස්තුවේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයට. ඔයා හඳට ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර කියන්නේ ඒ ස්කන්ධය මත පෘථුවියෙන් අදින බලයට. බර කියන්නේ බලයක් නිසා ඒක මනින්නෙත් නිව්ටන් වලින්. ස්කන්ධය බරක් කරගන්න සමීකරණය තමයි W සමානයි mg. ඒ කියන්නේ බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක කෙනෙක්ගේ පෘථුවියේ බර නිව්ටන් 500ක් විතර වෙනවා. දැන් අපි බලමු නිව්ටන්ගේ තුන්වන නියමය. රොකට් එකකින් ගිනිදල් මාර වේගයෙන් පල්ලෙහාට විදිනවා. අපි ඒකට ක්‍රියාව කියලා කියනවා. එතකොට වාතයෙන් රොකට් එක උඩට තල්ලු කරනවා. ඒකට අපි කියන්නේ ප්‍රතික්‍රියාව. ඔයා ඇවිදින්නේ කකුලෙන් පොළොව පස්සට තල්ලු කරන නිසායි.
එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය තමයි සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියන එක. පාඩමේ අන්තිම කොටස තමයි ගම්‍යතාව. හිතන්න එකම වේගයෙන් එන බඩු පටවපු ලොරියකුයි හිස් ලොරියකුයි බිත්තියක හැප්පෙනවා. හානිය වැඩි බර ලොරියෙන්. හානිය වැඩි බර ලොරියෙන්. මොකද වේගය සමාන වුණත් ස්කන්ධය වැඩි නිසා බර ලොරියේ ගම්‍යතාවය වැඩි. ගම්‍යතාවය කියන්නේ වස්තුවක චලිතය නතර කරන්න තියෙන අමාරුවට. ගැටීමේදී පිට කරන බලය තීරණය වෙන්නේ මේ ගම්‍යතාවය මත. ඒක හොයන්නේ ස්කන්ධය සහ ප්‍රවේගය ගුණ කරලා. සමීකරණය තමයි P සමානයි mv. ඔන්නොච්චරයි මුළු නිව්ටන්ගේ නියම පාඩමම. දැන් විභාගෙට මේකෙන් මොන ප්‍රශ්නයවත් ඔයාලට උත්තර පුළුවන්නේ. මේ වීඩියෝ එක සුපිරි නම් අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. පීනනකොට අපි ඉස්සරහට යන්නේ නිව්ටන්ගේ කීවෙන නියමය නිසාද කියලා. Subscribe to the Science app and stay with us for a long time.